hello welcome back to Nomadic Junkies. අන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ මම ආයෙත් vlog එකක් අරගෙන ආවා. ඇත්තටම මේ ටිකේ ගොඩක් busy වෙලා හිටියේ. මට වෙලාවක් තිබුණේ නැහැ videos edit කරගන්න. ඉතින් මම record කරපු videos ගොඩක් තියෙනවා voice කරපු නැති. ඉතින් මම හිතුවා ඒ ටිකට voice කරලා upload කරන්න ඕනි කියලා. ඉතින් මේ vlog එක ලංකාවේ ඉඳලා UAE වලට ඇවිත් තනියම hospital එකට යන පළවෙනි වතාව. ඉතින් ඒක මට විශේෂයි. මොකද අපි ගොඩක් වෙලාවට ડોක්ටර් ගාවට යන්නේ අම්මත් එක්ක නැත්නම් පවුලේ කවුරුම හරි කෙනෙක් එක්ක. තනියම ડોක්ටර් ගාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන නැහැ. ඉතින් මේක මට විශේෂයි. මේක මගේ පළවෙනි අත්දැකීම. තනියම ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ගන්න. ඉතින් ඒකත් Tamanට හුරු පුරුදු නැති වෙනත් රටකින් මට හිතුණා ඒක මම වීඩියෝ එකකට ගන්න ඕනේ කියලා. ඉතින් ඒ ගැන තමයි අද මේ vlog එක. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්නවට ඔයාලට ගොඩාක් ස්තුතියි. දිගටම vlog එක බලන්න. Hi guys. අද තමයි පළවෙනි වතාවට මම ડોක්ටර් මීට් වෙන්න යන්න තනියම. Excuse me, doctor. අර බිල්ඩින් එකට තමයි යන්න ඕනේ. ડોක්ටර් හම්බ වෙන්න. අපි කලින් ආවෙත් අර බිල්ඩින් එකට. ඒත් අද ડોක්ටර් ඉන්නේ අර බිල්ඩින් එකේ තිබුණා. ඒකට යන්න ගමන්. ඒකෙත් පොලිමෙන් වෙනවා. 38. Counter number 19. Token number I-438. Counter number 19. ඉතින් කොහම හරි ඔන්න මම තනියම මගේ වැඩ ටික කරගත්තා. ටෙස්ට් ගොඩාක් තිබුණා කරගන්න. ඉතින් ඒ ටිකත් තනියම කරගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අම්මලාගෙන් ගෙදරින් පවුලෙන් ඈත් වෙලා වෙන රටකට ආවට පස්සේ මේ වගේ තනියම සමහර දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒවා අපේ ජීවිතේට තියෙන ලස්සන අත්දැකීම්. මේක ගොඩාක් පොඩි දෙයක් විතරයි. ඊට වඩා ලොකු දේවල් වලට අපේ ජීවිතේ අපිට තනියම මුහුණ දෙන්න වෙනවා. ඉතින් ගෑන් ළමයි වශයෙන් අපි තනියම අපේ හැමදේම කරගන්න පුළුවන් තරමට අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා හැම ගෑනු ළමයෙක් ඇතුළෙම ඒ වගේ ශක්තිමත් කාන්තාවක් ඉන්නවා කියලා. ඉතින් තනියම තමන්ගේ රට දාලා ඇවිල්ලා වෙන රටක ජීවත් වෙන හැම ගැහැණු ළමයෙකුටම හැම පිරිමි ළමයෙකුටම තමන් බලාපොරොත්තු වෙන හැමදේම ඉක්මනටම ලැබිලා තමන්ට තමන්ගේ ජීවිතේ සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඉක්මනටම මේ වීඩියෝ එකත් අරගෙන එන්න. bye bye.